78 වෙනි නිදහස් සමර අද දිනේ අපි ආවා පමුණුව ප්‍රදේශයට. මහරගම පමුණුවේ රෙදි විකුණන බඩු ගන්න මිනිසුත් එක්ක මේ උදෑසන කොයි වගේද ඔවුන් මේ 78 වෙනි නිදහස් සමරුම සමරන්න දැහැත්ති කොයි වගේද කියලා බලන්න තමයි අපි මේ පැමිණියේ. ඉතින් අපි ඔවුන්ගේ අදහස් විමසමු. ඔවුන් කොයි වගේද මේ සුද්ධ අපිට දීලා කිය රට දේශපාලඥයෝ විසින් ඉන් එහාට කරගෙන ආ විදිය ගැන ඔවුන් දක්වන අදහස් ඔබත් එක්ක බෙදා ගන්න. මෙතක් ඉඳන් අපිත් එක්ක රැඳිලා ඉන්න. ජයවා. එන්න. අයියා. නිදහස් දිනය ගැන මොකද හිතෙන්නේ? හා? වැඩක් නැහැ. නන්නත්තරයි. කිසිම බීරක් නැත ජීවිතය ඇතුලේ. හා? අයියා නිදහස් දිනය ගැන මොනවද ඔයාලට කියන්න පුළුවන්? අද අපි අසුද්දා දීලා ගිය රට අපි තාම හරියට මේකට කරනවද? එහෙම නැත්නම් තාම පරණ විදියටම අයියට මත හිතෙන්නේ? ඉස්සෙල්ට වැඩිය හොඳයි. ඉස්සෙල්ලා හොඳයි. ඒ කියන්නේ මේ වර්තමාන ජනාධිපතිතුමා සහ ඇමති මණ්ඩලය සහ മന്ത്രിවරු දෙක හොඳට කරගෙන යනවා. කරගෙන යනවා. ඒ ගත්ත නිදහස අද වර්තමානයේ භුක්ති විඳින්නේ කොහොමද අපි? මට මතකයේ විදිහට අපේ ඩී.එස්. සේනානායක මහත්තයා, ඩඩ්ලි සේනානායක මහත්තයා, සර් ජෝන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෙක් ඉන්නවා ඒගොල්ලෝ අපි. මම දන්න තරම හොරකම් වංචාවල් කරලා නැහැ. ඊට පස්සේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 56 ආවා. අඩුපාඩුකම් තිබුණා ඒගොල්ලන්ගේ. වංචාවල් හොරකම් කළා. සිරිමාවත් එහෙමයි. මේ රටේ විනාශයට මුල දැම්මේ ජේ.ආර්. ජයවර්ධන. ඒ බඩකඩු ව්‍යවස්ථාවක් කියන්නේ. මගේ දැනීම 78 ව්‍යවස්ථාව තමයි අපි හිනේට හිටියේ. හිනේට හිටියේ. අපි ඇයි තාමත් ඕක කරපින්නගෙන යන්නේ? ඒකයි ඒක වර්තමානයේ පාර්ලිමේන්තු බලයේ මේකට බලයේ තියෙනවා හරි. අපේ රටේ මූලික නීතිය පාලු ක්‍රම ව්‍යවස්ථාව. නේ? ඔව් මූලික නීතිය එකයි. ඕක නිකම් මේ ඔයටයි මටයි උරුද්දේ එකපාර වෙනස් කරන්න බෑ. කිටුම්පත් හදලා ඒ වගේ වෙන හුදට විමර්ශනයක් කරලා පාර්ලිමේන්තුවට දාලා එහෙමද කියලා දැන් හදාගෙන යනවා. හදාගෙන යනවා. වර්තමාන ආණ්ඩුව අපිට සාමාන්‍යයෙන් හොඳ ස්ථාවරයක් හදලා දෙයි. මේ ආණ්ඩුව හොඳයි. ඒකෙන්ද මම ඔයිට කලින් මට 52 මැතිවරණ ඉඳලා මතකයි. 52 මැතිවරණෙදි අපි මම අවුරුදු 10ක කොල්ලෙක්. 52 මැතිවරණේ අවුරුදු 10ක කොල්ලෙක්. ඊට පස්සේ ඉතින් මැතිවරණ ගණනාවක් ආවා. මේ ආණ්ඩුවට තමයි දූෂණය වංචාව මම දන්න තරම. අවුම් වෙලා තියෙන්නේ. අවුම් වෙලා කියන්නේ මේකම කරන්නේ නැහැ. ඔය මේ YouTube වලින් අර මේ ගිහිල්ලා මේ එක જાති බුරු පට්ටපල් මේවා දානවා. දැන් ඊයේ දැක්කේ නැත අර අධිකරණ මේකට මේකේ කතා කරපුවම ගිහිල්ලා නාමල් කතා කරන දේවල් පිස්සුනේ. නාමල් කතා කරලා ඇත්තට පිස්සු. ඉතින් සාමාන්‍යයෙන් මොනවා හරි වැරද්දක් කරා නම් මේ ඉදිරියේදී ඔවුන් උත්තර දෙන්න ඕන ඒකට. උත්තර අනිවාර්යයෙන් උත්තර දී කවුරු වුණත්. මේ වාණ්ඩුවේ කෙනෙක් වුණත් කවුරුම වැරද්දක් කරොත් වැරද්දමනේ. රටේ නීතිය උත්තර විතරයි. මමත් රජයේ සේවකයෙක් මම ස්ටෝකීපර් ජොබ් එකක් කරේ වරායේ කොමිෂන් සභාවේ. එතකොට අපි උනත් අපි හරි බයයි. ලංචනීක දේවල් වලට හරි මේ දැන් ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ උගක් ස්ටෝකීපර්ලා හොර වැඩේ කරන්නේ. නමුත් අපි බයයි. මොකද අපිට ඊළින් හිටපු නායකයෝ ඉන්නවනේ. දැන් ඔයා අහලා තියෙනවද 78 නිදහස් දිනය ගැන මොකද හිතෙන්නේ? සුද්ධ රටට ඉඳ ගියාට පස්සේ අපි මේක හොඳට කරාද? හොඳයි නේද? නිදහස් වෙච්ච හොඳයි. නිදහස් වෙච්ච කොහේ සුද්ධ මේ රට බේරගත්ත එක හොඳයි. හැබැයි කරව පාලකයෝ තමයි අපි කහල කරේ නැහැ කියලා විශ්වාස කරනවා. එහෙමද? හරි ජයවා. අක්කා නිදහස දිනය ගැන මොනවද කියන්න බැරිද? මල්ලි නිදහස් දිනය ගැන මොකද හිතන්නේ? ඈ? නිදහස් දිනය ගැන මොකද හිතන්නේ? අදහස නැද්ද? යාළුවා 78 නිදහස් දිනය ගැන මොකද හිතන්නේ? අවුලක් නැහැ නේ හොඳයි නේ. හොඳයි මේක කරගෙන යනවා. අනිවාර්යයෙන්.
අද වගේ නිදාසේ අපි ඉඳ තියෙන්න නැහැ ඉස්සරහ. අපිට ඉඳන් අපි වැඩනේ. අපි වැඩ. අපි වැඩ. තමහර කියන්නේ සුද්දා මේක දීලා ගියාට පස්සේ අපි මිනිස්සු හොඳට කරාද මේක? කරනවා අවුලක් නැහැ. ආහා. අපි ඉතින් කොහමද අපිට ජොබ් එක කරනවා අපි. අවුලක් නැහැ ඉතින් ජීවිතය යනවා. ජීවිතේ ගහගෙන යනවා. ඔව් ඔව්. හරි එනවා බයි ජයවා. ජයවා ජයවා. අයියා නිදාස් දිනේ ගැන මොකද හිතන්නේ? සාමකාම ඉඳන් තමයි. සාමකාම නිදාස් සමරන්නේ තියෙන්නේ. අපිට සුද්දා දීලා ගියා වගේම නිදාස් ඉන්නවා. එච්චරයි. මොනවද නිදාස් අදහසක් නැද්ද නිකන් මේ රට දැන් යන පිළිවෙල හොඳයිද වැඩ පිළිවෙල? යන පිළිවෙල නම් හොඳයි ටිකක් දේශනාට මට දැනීමත් අඩුයි ටිකක්. ඒ කියන්නේ මිනිස්සුන්ට බඩු පින පොඩක් අඩු කරලා යම් තැනක දෙන්නවා. ඒක සාධාරණ වෙනවා. සාධාරණ මිනිස්සු කැමතියි. ඔව් ආදරය කරයි. මේ පස්සේ තියෙන්නේ අපේ දරා ගන්න අමාරු ජීවන විදිහට. ජීවන විදිහට මානේ. ඒ නිසා තමයි ටිකක් කරදර. පොඩක් අල්ල ගන්න පුළුවන් ඒක හත ගන්නවා නම් ඔතකොට. හරි හරි ජයවා. අයියේ 78 නිදාස් දිනේ අද අපි සමරනවා. අයියට මොකද හිතෙන්නේ? මම නම් නිදහසක් පෙන්නේ නැහැ මේ රටේ. ඒ ඇයි? ඉතින් මේ පිස්සෙක් නේ රට පාලනය කරන්නේ. ඇයි වහා එහෙම කියන්නේ? කියන්නේ හේතුව ඉතින් මේ යන විදිහට හරියන්නේ නැහැ. අපේ මේ ආණ්ඩුව එන එක කරන්නේ තනිකර හොර වැඩ. ආණ්ඩුව හොර වැඩ කරනවා. ඉතින් ඔක්කොම හොරුයි. ඒ කියන්නේ වර්තමානයේ සුද්ධ හම්බෙච්ච දවස් ඉඳගෙනම දීපු දවස් ඉඳන්ම අද වෙනකන් ඔක්කොම වෙන්නේ හොර වැඩ කියලා කියන්නේ. කොහොම කට්ටිය කතා වෙලා හොරා කරන්නේ හොර වැඩම තමයි. හොර වැඩම තමයි. ඒ කියන්නේ බොරුවයි හොරකමයි තමයි නැතුව මේ රට දුවන්නේ බොරුවයි හොරකමයි. කතරම කිව්වොත් කලන්තා කියන්නේ තනිකර බොරු. බොරු. ඒ හින්දා මේක කවදාවත් දෙයියත් රවට්ටලා තියෙන්නේ රටත් රවට්ටලා තියෙන්නේ මිනිස්සුන්වත් රවට්ටලා තියෙන්නේ. මිනිස්සු තවටලා තියෙන්නේ. තවමාර කියන්නකෝ අයියෝ හොඳ අදහසක් කියනවා. තව කියන්න දෙවල නැහැ කියන්න තියෙනවා. ඉතින් කිව්වොත් එහෙම කුණුවරපත් කියලා හින්දා කියන්න බැරි හින්දා නිකන් ඉන්නේ. එහෙමද? එච්චරම එච්චරටම තිත්ත වෙලා තියෙන්නේ. පිටලා තින්නේ. ව්‍යාපාර කටයුතු කොහොමද මේ වෙලාවේ? ಭಾರತೀಯ මිනිසුන්ට සල්ලි ගැවසෙන්නේ නැහැ නේද? සල්ලි මිනිස්සු නන්නත්තරලා තියෙන්නේ. බිස්නස් එකක් කරා. නිකන් මවාපෑමක් විතරයි මේ හැමදේම. හැමදේම මවාපෑමක් පමණයි. අපි හැමදාම රැවටෙනවා. අපි රැවටෙනා උන්ට හරියට. ඒ කියන්නේ මේ දේශපාලඥයෝ කියන කොටස අපි මේකට වඩා හිතන්න ඕන මේ මිනිස්සුන්ව පත් කරන්න ඉස්සෙල්ලා. එහෙමද? මේ ලබල්ලා දෙන්න ඕනේ දෙන දෙයක්. දෙන දෙයක් හොඳ බල දෙන්න ඕන. හැබැයි අපි හැමපාමත් හිතන්නේ හොඳ එකක් දුන්නා කියලානේ. උනාගේ හිතුවරක් නැහැ කරන්නේ නැහැ නේ කික් කතාවක්. නෑ අපි ගේන්නෙම අරු කරගෙන එනකොට අරු වෙල බෝඩ් එක හයි කරලා යනවා. ඒකයි කරන්නේ. පරණේව කරපේ උන්ගේ බෝඩ් ටික හයි කරලා අලුතෙන් එන එක. ඒ කියන්නේ බෝඩ් විතරයි. බෝඩ් විතරයි. වෙන කෙනෙක් කරපු එකක් තමයි තමන්ගේ කියලා ගහගන්න. එහෙම දේශපාලනයක් තියෙන්නේ. එහෙම දේශපාලනයක්. ඒක නැති ඒ සංස්කෘතිය නෑ. අනිත් එක කියන්නෙත් නෑ අර මිනිස්සු හදපු එකක් මේ මම විවෘත කාණ කියලා එහෙම කියන්නේ නෑ. ඔව් මුලදී ප්‍රේමදාස මහත්තයයි මහින්ද මහත්තයා කරපදව රටේ දුවන්නේ. දුවන්නේ. මේක ලොකු උන් එකක් නෑ මේ. මේක නෑ. ආණ්ඩුවක් තිබිලත් මේ විපක්ෂයේ කාණේ වැඩ කරන්නේ දැන්. කරන්න බෑ නේද? විපක්ෂයේ ඉන්න සජියා තමයි වැඩ කරගෙන යන්නේ වටේට. වැඩේ. හරි එහෙනම් රයිට් ජයවා. අපි මේ සංචාරය කරමින් ඉන්නේ පමුණුව ප්‍රදේශයේ. මේ පමුණුව ප්‍රදේශයේ මිනිස්සු නිදාස් දිනේ කොහොමද සමරන්නේ? ඔවුන් ඒක සුපිරිමේ බුද්ධි විදිනවද? ඔවුන්ගේ නැවත අදහස් කරනවා කියන්නේ. අයියේ 78 නිදාස් දිනේ ගැන වර මොනවද කියන්න තියෙන්නේ? බොහොම සතුටුයි ඉතින්. බොහොම සතුටුයි. ඒ කියන්නේ මේ යන සිස්ටම් එක එක්ක මේ අපි නිදාස් උපරිමේ භුක්ති විඳිනවා. භුක්ති විඳිනවා. ඒ කියන්නේ සුද්දා මේ රට දීලා ගියාට පස්සේ අපි බාරගත්ත කොටස මේක හොඳට කරාද? පෞද්ගලික කාලේ ටිකක් අනම්මනම් වුණානේ. අනම්මනම් වුණා. දැන් හොඳයි මෙහෙම තමයි යන්න ඕන. මේ නෝමල් එකේ හිමීර යන්න ඕන. යන්න ඕන. රයිට් thank you. හරි රයිට් thank you. මල්ලි 78 නිදාස් දිනේ ගැන අදහසක් කියන්න බැරිද? සුද්දා මේ රටදී අපිට දීලා ගියාට පස්සේ අපි හොඳට කරාද මේක? අනේ මන් දන්නේ නැහැ. හොඳට කරාද කියලා. ඒත් විශ්වාසයක් නැහැ. හරි රයිට් නේද? මල්ලි අදහසක් කියන්නකෝ. කරලා තියෙනවා හොඳටමනේ. හා? කරලා තියෙනවා හොඳටම කිව්වා. හොඳටම කරලා තියෙනවා. කොයි වගේද වා කියන්නේ? ඒ කියන්නේ මේක අපි අනිත් පැත්තට ගිහිල්ලා නැත්නම් යම් සාමාන්‍ය ස්ථාවරකට ඇවිල්ලා රටක් වශයෙන් වීඩියෝ වෙනවද?
ඔව් බින්දිනවා. ඒ කියන්නේ ජවහන වේ. තිබ්බට වැඩිය කොහමද එහෙමද? ඔව් අපි කොහොමද සුද්දත් එක්ක අපි මේ ගමන ගියා නම් අද වෙනකන් අපිට කොහොමද? හැබැයි අපි එදා 48 මේ ගලවගෙන මේ අද අපි කොහොමද? වන්නේ. ඒක දේශපාලනය කරපු කට්ටියකින් තමයි ආන්න ඕනේ. නාන්න ඕනේ. ඒගොල්ලෝ අපිට හද කරලා දුන්නා කියලා. ඒගොල්ලෝගේ වාසියට ඒගොල්ලෝගේ පවුල් හදාගත්තා. අපි අපේට තියලානේ. ඒ කියන්නේ අපුව පාවිච්චි කරා මේගොල්ලෝ. අපුව පාවිච්චි කරලා ඒගොල්ලෝගේ දේශපාලන අරමුණු ඉස්ත කරගත්තා විතරයි අපි එදා ඉඳන් අද දක්වාම තියෙන්නේ. ඔව්. වර්තමාන ආණ්ඩුව ගැන මොනවද හිතන්නේ? ඒගොල්ලෝ මේ ගමනේ ඒ රැක් එකෙමද? ඒගොල්ලෝ හරියට කරනවා. ඒගොල්ලෝ හරියට කරනවා. ඒගොල්ලෝ කට්ටියකට පේනවා ඒගොල්ලෝ මේ වැරදි කියලා ඒ හොරුන්ට තමයි එහෙම පේන්නේ. ඒ අර හොරාකාව මිනිස්සුන්ට පේන්නේ ඒගොල්ලෝ ඒක තමන් හවුවේ ඉන්න මේ මාකාර බොරුවක් නිර්මාණය කරමින් ඉන්නවා. ඒක තමයි අපේ තරුණ පරපුර විදියට අපිට දැනෙන්නේ ඒක. දැන් ඔය තරුණ පරපුර කෙනෙක් වශයෙන් කියන්නකෝ බලන්න මේ ජනතාවට මොකක්ද අදහසක් මේක හැවටනවද අපි නැත්තම් ආයෙ නැගී ඉන්නවද මොකද්ද කරන්න ඕනේ කියලා? මේක වැඩේ තියෙන්නේ හොරා කාපු මිනිස්සු කැමති හොරුන්ටනේ. ඔව්. හොරා ගන්න නැති මිනිස්සු කැමති හොඳ රටක් හදනවත්. එහෙම පිරිස අඩුයි. දැන් එන්න තරුණ පරපුර වැඩි වෙනකොට ඒක හරියයි. ඒ කියන්නේ මාළු පරම්පරාවේ ශේෂ වෙලා ගියාට පස්සේ ඊළඟ පරම්පරාව මේක රැක ගන්නවා කියලා කියන්නේ. හරි එහෙනම් thank you හෙල්පන් ජයලෝ. කියන්නකෝ නිදාස් ගැන අදහසක්. නිදාස් දිනේ ගැන. ඔයත් වැඩ නිදාස් ගැන කියන්න වචන එන්නේ නැහැ. වචන එන්නේ නැහැ. ඒ මොකද? මොකද පාලකයන්ගේ හොඳකම. පාලකයන්ගේ හොඳකමද? හොඳකම. ඔව්. ඒ කියන්නේ අපි මෙතන තද පත් වෙලා තියෙන්නේ. අද අපි මේ දුක් විඳින්නේ පාලකයන්ගේ හොඳකම ඉඳනේ. නිදාස කියන්නේ මොකද්ද? පාලකයෝ නිදාස කියන එක දන්නවද දන්නේ නැහැ. දන්නවද දන්නේ නැහැ. අපි කන විදිහ දන්නවද දන්නේ නැහැ. එහෙමද? ඒගොල්ලෝ කන විදිහ අපි දන්නවා. අපි කන විදිහ ඒගොල්ලෝ දන්නේ නැහැ. දන්නේ නැහැ. මේක හරි ගැටලුවක්. ගැටලුවද? අපි මේ වෙලාවකත් කල්පනා කරන්න ඕනේ මොකද්ද අපිට කළ යුත්තේ කියන කාරණේ. නෑ. අපේ රටේ ජනතාවට එකක් කියන්න කැමතියි මම. මේ රටේ ජනතාවට හැමදාම ඕන වෙලා තියෙන වෙනස. වෙනස කියන්නේ මොකද්ද කියලා රටේ ජනතාව තේරුම් ගන්නකම් හැමදාම ওই තාත්ති තමයි. අපි වෙනස කියලා හැමදාම රැවටෙනවද? රැවටෙනවා. හැමදාම රැවටෙනවා. ඒ කියන්නේ වෙනසක් කියලා අපි හැමදාම කියන එක වෙනස අපුව පෙරලා අපුව පා ගන්නවා. අපුව පා ගන්නවා. ඒතකොට අපි හැමදාම රැවටිලා. හැමදාම රැවටෙනවා. අපි මිනිස්සු වශයෙන් අපි මේක මිදෙන්නේ නැද්ද කවදාවත්? මිදෙන්නදී අපේ රටේ ජනතාව එකමුතු වෙලා තැනකට එන්න ඕන. තැනකට එන්න. අපි විඥානේ පාද ගන්න ඔක්කොම ඉස්සෙල්ලා. අපි ඇත්ත තේරුම් ගන්න ඕන. ඇත්ත තේරුම් ගන්න. හරි එහෙනම් ජයවා. කියන්න. මොකද? ඇත්ත තේරුම් ගන්නද? කල් ගියා අපේ කට්ටිය. අපි ඉදා ඉඳන් තාමත් කල් ගිල්ලද? තාම මොඩයි. තාම මොඩයි. තාම මොඩයි. එහෙමද? මොකද අපිට දිනුවක් නැහැ. මම බඩගින්න ඉන්නකොට මට මිනිස්සෙක් කන්න දෙනවා. ඔව්. හරිද? මම මේ බතේ කාලා බලන අඩේ. අරයගාවට ගියා නම් මීට වඩා මට හොඳට කන්න හම්බුනේ. කියලා එතනට ගිහලා මෙතන තිබිච්ච කන්නත් කැම ටිකවත් මට එතනින් හම්බ වෙන්නේ නැහැ. අර මඩේ කකුලයි ගොඩේ කකුලයි තියාගෙන දඟලන. එච්චර. මඩේ නම් මඩේ ගොඩේ නම් ගොඩේ. ගොඩේ නම් ගොඩේ. ඉතින් සමරනෝ තමයි ඉතින්. ඒ වුණාට ඉතින් අපිට මේ හරි අමාරුයි තාම තියෙන තත්ත්වෙත් එක්ක. හරි බොහොම ස්තුතියි. මල්ලි නිදාස් දිනය ගැන මොනවද අදහසක් කියන්න බැරිද? අද අපි මුක්ති වෙන නිදාස් දිනය ගැන මොනවද අදහසක් කියන්න බැරිද? 78 නිදාස් දිනේ අපි සුද්දාගෙන් මේ රට ගත්තට පස්සේ සාර්ථකව අපි මේ රට කරගෙන යනවා ඉස්සරහට ඔයාලා කොහොමද දැනෙන්නේ? ඔව් මේ රටේ නිදහසක් නෑ බෑ මේමයි. සුද්දා අපිට නිදහස දීලා ගියේ නෑ. සුද්දා රටේ තියෙන සම්පත් සෑම දෙයක්ම ලබා ගන්න ඕනකොට සුද්දාව ඒක ඔළුවෙන් ගේම ගහලා ගියේ. ඒකයි මේක සූරාගෙන කෑවා. ඔව් ඒකේ සිංහල ජාති වර්තමානයේ සුද්දා දීලා ගිය කළු සුද්දා මේක සංවර්ධනය කරාද? සිංහල මිනිස්සුත් එක්ක මේ රට කරන්න බෑ. ඒ ප්‍රශ්න කරදර ගොඩක ඉන්නේ. ඒ නිසා ප්‍රශ්න කරදර ඇති කරගෙන ඉන්නේ. ඒ නිසා සුද්දා මේක සිංහලයට හොඳින් දීලා ගියා. මොකද මේකේ තියෙන සම්පත් සියරම ඒ කට්ටින්ට ගන්න. ඒක තමයි කරේ. ඉතින් ඒකට කරපු වැඩේ මේ අපිට නිදහසක් කියලා දුන්නා. ඔව් එහෙම තමයි මගේ දැනීම. හයි බොබ් කියන්න කතාවක්. 78 නිදාස් දිනය ගැන නිදහසක් නෑ. නිදහසක් නෑ. අපි වැඩ. තාමලාද කියන්නේ? තව කියන්නේ නෑ.
අයියා නිදාස් දිනය ගැන අදහසක් කියන්න ඕනේ. නිදාස් දිනය ගැන මේ 78 වෙනි නිදාස් දිනය උදා වෙලා තියෙනවා. අපි සුද්දා රට දීලා කියලා මම ඉතින් කියන්න දෙයක් නැහැ. මම ඉතින් අපි ඉතින් වැඩට යන එක තමයි තියන්න තියෙන්නේ. අපි හැමදාම වැඩ. අපි හැමදාම වැඩ. මේ රටක් වශයෙන් කොහොමද මේ රට මේ උදා සුද්දා ගත්ත එක හොඳයි සුද්දාකින් නැත්තම් තාම මේ ඩ්‍රොයින් ගාලප් එක නම් හොඳයි. හොඳයි. අපි සටන් කළා ජාතිය වශයෙන් ඒ කරපු මේවර අගේ කරන්න ඕන මේ වෙලාවේ. ඔව්. හරි එහෙනම් බොහොම ස්තුතියි. සමරන්න ඕනේ ඉතින් නිදහසක් තියෙනවා රටේ. රටේ නිදහසක් තියෙනවා. වර්තමාන ආණ්ඩුව මේ කරන වැඩ පිළිවෙල වෙනවා මට හිතෙන්නේ. ලොකු දෙයක් නෑ හිතෙන්නේ. ඈ? ලොකු දෙයක් නෑ කිව්වේ එහෙම අදහසක්. ලොකු අදහසක් නෑ. අපි ඉදා සුද්දා රට දීලා කියලා පල්ලාල තියෙන මේ රට නැත්තම් පාලනය කරන අපි මේ වැඩි හොඳට ඉන්නවා. ඉන්න. ඔයා පතසක් කියන්නකෝ ඒක. කියන්නේ සුද්දා කියලා අපි අපේ රටේ විදාස දිලාගත්තට ඒක මිනිසුන්ට බුද්ධි විඳින්න දීලා නෑ හරියට ආර්ථික විදාසක් නෑනේ. ආර්ථික දාසක් නෑ. ඒ කියන්නේ අපි හැමදාමත් රබට්මා කියන එක කියන්නේ. ඒ කියන්නේ ඉතිහාසයේ පුරාවට දේශපාලඥයෝ මාර්ග මේක පාලනය කරලා හැරෙන්න පහෙන් පාට අපි ඉවර රවට්ටන එක විතරයි කියන්නේ. අපෝ රබට්. අපි කියන්නේ ඕක කියන්නේ මේ පාරත් අපි රවට්ටනවාද? මට හිතෙන්නේ නම් ඒ වගේ. ඒ වගේ. ඒ කියන්නේ මේ යන සෙල පිළිවෙලත් අවුරුදු 5න් ගෙවිලියයි කියලා වාක් හිතන්නේ. එහෙම වෙනත් දුරට. එහෙම නේද? වෙනස්ලා දීපු මිනිස්සු ටිකක් ඉන්නේ. ඔව්. ඒ ඉඳලා මිනිස්සු ටික නැවතත් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඒ කියන්නේ ස්ථීර ඡන්දජාලික නෙමෙයි ඔහුම වටා රොක්කුනේ. නෑ. ඒ කියන්නේ ඔහුන් ආයෙ වෙනස් වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි අයියා. මල්ලි අදහසක් කියන්න 78 වෙනි නිදහස් දිනය ගැන අපිට. නිදහස ඉතින් හොඳයි. හොඳයි. දැන් නිදහස ඉතින් හරි නිදහස සම්පූර්ණ නෑ අපිට නේ. අද නිදහස සම්පූර්ණ නෑ. දෙවියන් නිදහසක් තියෙනවා නේ යන්න. යන්න එන්න නිදහසක් තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ මේ දේශපාලන සංස්කෘතියෙන් අපිට නිදහස නිර්මාණය කරමින් තියෙනවා. ඕ. ඇත්තට දැන් වාහනේ දේශපාලනය ගැනද නිදහස ගැන? නිදහස දෙකම අපි දේශපාලන නිදහස තමයි අපිට හම්බුනේ සුද්දාගෙන්. රටක් වශයෙන් අපි දේශපාලනික වශයෙන් ත්‍යාග ගන්න තමයි ඔයලා බුත් විඳින්නේ නේ. අනිවාර්යයෙන්. එතකොට මාර්ගයෙන් මාර්ගට මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා මිසක් වෙනස් වුණා මිසක් මේ ආයි හරි දේශපාලනයක් ආවේ නෑ. ආවේ නෑ. ඔයා කියන්නේ මේ පාර අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔව් දැන් නම් හැබැයි හොඳ වීගෙන යනවා කියලා හිතෙනවා ඉතින්. හිතනවා. ඒ කියන්නේ වාගේ මේ ව්‍යාපාර දිනු වෙලාද? ඔව් අනිවාර්යයෙන්. අතර සල්ලි වැඩිපුරක් එනවා මිනිස්සු අද විදන් කරනවා එන එකක් තියෙනවා. ඔව් තව අවුරුද්දක් දෙකක් යනකොට මම හිතන්නේ මේක ස්ථාවරයක් වෙයි. 2019ට කලින් තිබ්බේ මේ ආර්ථිකයේ තියෙයි කියලා හිතනවා. තව අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ. අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ මේවා ඔක්කොම යථාර්ථයටපත් වෙලා අපිට අර හොඳ ජීවිතයක් ගන්න පුළුවන් වෙයි. 2019 කොරෝනා වලට කලින් තිබ්බේ ආර්ථිකය තිබ්බනම් අපිට ඇතිනේ. ඒක හොඳට කාලා බීලා කියන්නේ සුද්දා අපිට දීලා යනවා මේ රට. හරිද? මෙතක් වෙනකම්ම දැන් වර්තමාන හොඳයි නම් ඉතින් එහාට අපි පාලනය කරලා මේ පාලකයෝ මේක අපි හරියටම ගෙනිච්ච නැද්ද? නෑනේ එහෙම කරා නම් අපි මේ තත්ත්වෙ ඉන්නේ නෑනේ. ඉන්නේ නෑනේ. අපිට නැත්තම් මේ වගේ මේ හොඳ රටක් තියෙනවනේ දැන්ටත් ඉතින් තාම රට හරියට හැදිලා නෑනේ. ඒ තත්ත්වෙ තිබ්බනම් දැන් හරියට මේ මිනිස්සු හැදුවා නම් රට මේ විදිහට මේ වත් වෙන්නේ නෑනේ. බලමු ඉතින් තා මේ ආණ්ඩුව හොඳයි කියලා හිතනවා. හිතනවා ඉස්සරහට කොහොම මොකද වෙන්නේ කියලා. එහෙනම් වයි ජය වයියා. හලෝ. අද channel එක? පුරවැසියා. අනේ බෑ. නිදාස් දිනේ ගැන මොකද හිතන්නේ? ළඟියෝ නිදාස් දිනේ ගැන මම කියන්න බැරි. මල්ලි නිදාස් දිනේ ගැන මම කියන්නකෝ. අද ඔයගොල්ලෝ වැඩ. නිදාස් දිනේ. අරෙත් එක උණ්ඩ කළා. ගානේ සත්‍යය මල්ලි නිදාස් දිනේ ගැන මම කියන්නකෝ. මල්ලි නිදාස් දිනේ ගැන මාර කියන්නකෝ. අක්කා නිදාස් දිනේ ගැන අයියේ නිදාස් දිනේ ගැන මොකද වාට හිතෙන අද අපි සමරන අද දවසේ මාමේ නිදාස් දිනේ ගැන මොකද හිතන්නේ අද අපි සමරන සුද්දා අපිට රට දීලා ගියාට පස්සේ අපි අද මේ 78 වෙනි නිදහස් සමරුව කරන්නේ. ඉතින් වැඩි හිටියෙක් වශයෙන් ඔබට මොනවද හිතෙන්නේ? දැන් ඉන්න හොඳයි ලංකාවනේ. ලංකාව හොඳයි. ඒ කියන්නේ මේ යන විදිය හොඳයි. දැන් යන්නේ හොඳයි. හොඳයි. තව මොනවද කියන්න තියෙන්නේ?
කියලා හරියන්නේ. කියන්නේ. කියමු මම අදහසක් නිදාස් දින ගැන. නිදහස අපිටත් හොඳයි ඉතින් නිදහසෙන් ඉන්න ඕනේ. නිදාස තියෙනවා. ඒ කියන්නේ නිදාස අපෙන් ගිලිහීමෙන් පවතිනවද? දැනට නම් පවතිනවා කියලා හිතනෝනේ. ඒ කියන්නේ නිදාස අපිව නෑ අපි හැමදාම වැඩ අපි හිර වෙලා එහෙමද හිතන්නේ? නෑ ජොබ් එකක් කියන අපේ වෘත්තීය රස්සාව. වෘත්තීය රස්සාව. මේ දේශපාලන නිදාසනේ අපිට හම්බ වෙන්නේ. අපිට රට පාලනය කරන නිදාස සුද්ධ අපිට දීලා යන්නේ ඕකනේ. හරි. ඉතින් වර්තමානයේ වෙනකොට මේ පාලකයෝ මේක කොතන තොසෝගෙන ඇවිත් තියෙන්නේ. පුළුවන් තරමට දැනට නම් පොඩ හොඳක් කියලා දැනෙනවා. දැන් හොඳක් කියලා දැනෙනවා. රයිට් දයවා. මල්ලි 78 නිදාස ගැන අදහසක් කියන්නකෝ. 78 නිදාස ගැන අදහසක් කියන්නකෝ. අගුලන්නේ ඉතින් නිදාසේ ඉන්නවා. නිදාසේ ඉන්නවා. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ වර්තමානයේ පවතින සිස්ටම් එක හොඳයි. අගුලන්නේ. දැන් බිස්නස් එහෙම තියෙනවා. බිස්නස් තියෙනවා. සාමාන්‍ය විදියට. ඈ? සාමාන්‍ය විදියට තියෙනවා. සාමාන්‍ය විදියට අපිට ජීවිතයකට ගහන්න ඇති. ඇති. හරි එහෙනම් ගයි ජයවා. අපි ආපු සංචාර ඉව කරන්නයි අපි දැන් හදන්නේ. ඔබ 78 නිදාස් දින ඇත්තටම සමරුවා. ඔබ 78 නිදාසේ අර්ථය ඔබ දන්නවා. ඔබ විසින් ප්‍රශ්න කරන්නේ. ඔබ මේ නිදාස උපරිම මුක්ති වෙන්න ඕන නම් ඔබ ඉතිහාසයත් එක්ක ජීවිතේ ගලපගෙන නොයෙකුත් සමාජයේ තුල තියෙන කතිකාව ගැන ඔබ වෙත බෙදා ගන්නයි මේ උත්සාහ කරන්නේ ඉතින්. ඉතින් මගේ YouTube රසිකයන් අපි තවත් මේ වගේ වීඩියෝ හමු වෙනතුරු අද ඔබ සමුදෙන්න හදන්නේ. ජය වේවා.